මම ඔබ වෙත දැනුම රැගෙන 5 වැනි මානයෙන්. මේ වැඩසටහනේ අරමුණ ඔබගේ දැනුම් සීමාවෙන් එහා පවතින යථාර්ථයන් පෙන්වා දීමයි. මිනිස් සමාජයේ වසර දහස් ගණනක් සිට සොයා ගැනීමට උනන්දු වූත් විද්‍යාඥයන් විසින් පරීක්ෂණ සිදු කරනු ලැබුවත් තවමත් හරියාකාරද සොයා ගැනීමට නොහැකි වූ විශ්වයේ අතිශය රහසිගත තොරතුරු අපි මේ වැඩසටහන ඔස්සේ ඔබ වෙත රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මොනවද මේ රහසිගත තොරතුරු? මෙම වැඩසටහන තුළ 5 වෙනි මානයේ ජීවීන් සැඟව සිටින බව කරුණාවෙන් සලකන්න. ලොව මෙතෙක් හමු නොවූ 5 වන මානයේ දෙවියන්. සොක්‍රටිස්, ආකිමිඩිස්, ඇල්බර්ට් අයින්ස්ටයින්, ස්ටීවන් හොව්කින්ස් වැනි විද්‍යාඥයින්, ගැලීලියෝ ගැලිලි, දුරැක්ෂය, වොයිජර් 1, වොයිජර් 2, කිලෝමීටර් බිලියන ගණනක් දුරගෙවා අවසන්. ඩොල බිලියන ගණනක් වියදම් කර නිපද වූ හබල්, කෙප්ලර් ඇස්පිය නොහෙලා ඈත විශ්වය දෙසට වසර දහස් ගණනාවක් තිස්සේ භාවනා යෝගීන්, ආගමික නායකින්, ඔවුන්ගේ ගෝලයින් මෙන්ම දහස් ගණනක් වූ ආගමික දර්ශනවාදයන් වඩාත් වැඩියෙන් සොයා බැලුවේ කුමක්ද? ඉහළ මානයේ ජීවයක් ඇත්තේ කොහේද? ඔවුන් මොනවගේද? ඔවුන්ගේ තාක්ෂණය කෙබඳුද යන්න සොයා බැලීමටයි. වසර දහස් ගණනක් පොරබදා ධනය, ශ්‍රමය, කාලය වැෑකර ඔවුන් විසින් සෙවූ ඉහළ මානයේ ජීවයක් ඔවුන්ට හමුවුණාද? පිළිතුර නැත යන්නයි. ඔවුන්ට ඉහළ මානයේ ජීවයක අංශු මාත්‍රයක්වත් හමුවුණේ නැත. එහෙනම් ඔබට ඊළඟට නැගෙන පැනය වනුයේ එහෙම ජීවීන් සිටිනවාද? ඔවුන් කොහේ සැඟව සිටිනවාද යන්නයි. ඔව්, ඔවුන් සිටිනවා. කොහේද? ඔබ තුළ සැඟවී. දැන් ප්‍රශ්නය තවත් සංකීර්ණ වුණා නේද? නෑ, කලබල වෙන්න එපා. මම පැහැදිලිව පහදා දෙන්නම්. මගේ පළවෙනි වැඩසටහනෙන් මම විශ්වීය පද්ධතිය ගැන කතා කළා. එමෙන්ම ඔබට කේලමකුත් කිව්වා. ඔබ වැඩ කරනුයේ ඔබට නොව විශ්වයේ වසර බිලියන ගණනක් දියුණු මානව ශිෂ්ටාචාරයකට බව. එමෙන්ම දෙවන වැඩසටහනෙන් විශ්වයේ මට හමු වූ ජීවීන් විවිධ මානයන්ට වර්ගීකරණය කර දැක්වුවා. එහිදී 4 වන මානයේ ජීවීන් පිළිබඳව වැඩිදුරටත් කතා කළා. මම 3 වන වැඩසටහනෙන් 5 වන මානය හා ඊට එහා මානයන් පිළිබඳව කතා කරන්නම් කිව්වා. අද අපි එහෙනම් ඉතා රසවත් මාතෘකාවක් වන 5 වන මානය පිළිබඳව කතා කරමු. 5 වන මානය මම ආසම මාතෘකාවක්. මොකද පෘථුවිය බිහිවූදා සිට මානයන් නැත්නම් තලයන් පිළිබඳව කිසිවෙකු සතු නොවූ දැනුමක් මා සතුව ඇති බැවිනි. මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා 5 වන මානයේ ජීවීන්ගේ සහයෝගය මට නිතැතින්ම ලැබුණේ. මම ඔවුන්ව සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා. එනිසා ඔවුන්ගේ ස්වරූපය, තාක්ෂණය හා හැකියාවන් පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඊට අමතරව පෘථුවියේ ත්‍රිමාන මානවයෙකු වශයෙන් සිටියදීම ඔවුන්ගේ මාන පරිවර්තීය විද්‍යාගාරයක අර්ධ වශයෙන් 5 වන මානයේ ජීවියෙකු බවට පත්වීමෙන් ලබාගත් අත්දැකීම් තිබෙනවා ඔබ සමග බෙදා ගැනීමට. එහෙමනම් අපි විමසා බලමු ඉහළ මානයක් බිහිවීමට ඇති වූ හේතුන් මොනවාද යන්න. මීට වසර මිලියන ගානකට පෙර පැවති මානව ශිෂ්ටාචාරයක් තමයි වර්තමානයේ පවතින දියුණු 5 වෙනි හා ඊට එහා මාන ශිෂ්ටාචාරයන් නිර්මාණය කරනු ලබන්නේ. ඒ අනුව ඔබ වාසනාවන්තයි. මන්දයත් ඔබ මුළු විශ්වයම පාලනය කරන මාන චක්‍රයෙහි කොටස්කරුවෙකු වන නිසා. මතක තියාගන්න. ඒත් ඔබ තවම සිටිනුයේ
චක්‍රපියගැට පෙළෙහි අවදානම් කොටසක බව. ඔබ අවශ්‍ය සුදුසුකම් සපුරාලන්නේ නම් ඔබට පස්වන හයවන මානේත් ජීවියෙකු බවට පත්විය හැක. පස්වන මානයේ ජීවීන් විසින් කලින් කලට යම් යම් සීමාවන්ට යටත්ව ඔවුන් සතුව ඇති දැනුම ඔවුන්ගේ බීජ ශිෂ්ඨාචාරයේ මානවයින්ට ලබා දෙනු ලබයි. මෙම වැඩසටහන තුළ පස්වන මානයේ ජීවීන් සැඟව සිටින බව මම පැවසුවේ. මේ වැඩසටහනට පහසුකම් සැපීමක් ඔවුන් විසින් සිදුකරනු ලැබූ බැවිනි. විශ්වයේ වෙනත් මානයක් බිහිවීමට හේතු කරුණු අපි දැන් කතා කරමු. වසර මිලියන ගණනකට පෙර අපවැනි මානව ශිෂ්ඨාචාර විශ්වය තුළ විද්‍යාවෙන් දියුණුවෙමින් පැවතියා. ක්‍රමයෙන් දියුණු ශිෂ්ඨාචාර බවට පත්වෙද්දී ඔවුන්ට පැවති මූලික ප්‍රශ්න වූයේ මහළුවීම, ලෙඩවීම, මරණයට පත්වීම, කාලය තුළ සිරව සිටීම, අවකාශදුර විශාලවීම, ආලෝකයෙහි වේගය ඉක්මවා යාමට නොහැකිවීම වැනි ගැටලුවලට මුහුණ දීමයි. පාෂාණමය ග්‍රහලෝකයන්ගෙන් ඇතිවන ගුරුත්වයට මුහුණදීමට සිදුවීම, පාෂාණමය ග්‍රහලෝක සූර්යාට ආසන්නව පිහිටීම නිසා සූර්ය කිරණවල බලපෑමට ලක්වීම, ශරීරයේ පැවැත්මට නිතතින්ම ආහාර ජලය අවශ්‍යවීම, ශරීරයේ පැවැත්මට අවශ්‍ය කරනු ලබන පිරිසිදු වාතය නිතතින්ම අවශ්‍යවීම වැනි ගැටලුවලට මුහුණදීම සඳහා ඔවුන් විසින් වසර මිලියන ගණනක් තිස්සේ ගැඹුරු පරීක්ෂණයක් සිදු කරනු ලැබුවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මොවුන් ත්‍රිමාන තත්ත්වයෙන් මිදී පස්වෙනි හයවෙනි මානවල ජීවීන් බවට පත් වූයේ. වර්තමානයේ පෘථුවියේ විද්‍යාඥයින් දියුණු ජීවීන් යැයි සිතා සිටින ජීවීන්ගේ ස්වරූපය වනුයේ ඇස්, කන්, නාස්, විශාල අතපය, දිගහිස, ලොකුකුඩා ශරීරයක් ඇති ජීවීන්ය. පෘථුවියේ විද්‍යාඥයින් සිතන විදිහට ඔවුන් විශාලයානා භාවිතා කරමින් ග්‍රහලෝක තරණය කරනු ලබයි. එම යානාවලට ආලෝකයේ වේගය අභිබවා ගමන් කිරීමට සමත්යයි ඔවුන් සිතයි. එමෙන්ම ඔවුන්ගේ ග්‍රහලෝකයට වැටෙන සූර්යාලෝකය ග්‍රහලෝකය වටා ඉදිකර ඇති සූරිය පැනල ජාලයක් මගින් උරාගනු ලබන බව ඔවුන් සිතයි. ඔවුන් තවදුරටත් සිතනුයේ දියුණු ජීවීන්ගේ ශරීරයේ අභ්‍යන්තර කොටස් යන්ත්‍ර බවට පත්කරගෙන දීර්ඝ කාලයක් නොනැසී සිටීමට සමත්වනු ලබන බවයි. නමුත් මාගේ මානව වර්ගීකරණයට අනුව පෘථුවියේ විද්‍යාඥයන් දියුණුයයි සිතා සිටින මෙවැනි ජීවීන් අයත් වනුයේ නොදියුණු ශිෂ්ඨාචාරයන්ටයි. මන්ද මොවුන් කොතරම් විද්‍යාවෙන් දියුණු වුවත් ත්‍රිමාන ජීවීන් බැවිනි. විශ්වයේ ජීවීන් වර්ගකරණයේදී ත්‍රිමාන ජීවීන් අයත් වෙන්නේ පහළම කොටසටයි. ඇත්තෙන්ම වර්තමානය වන විට සිදුවී ඇත්තේ කුමක්ද? විශ්වයේ විද්‍යාව පෘථුවියේ විද්‍යාව පසුකොට බොහෝ දුරක් ගමන් කර අවසන්ය. එනම් එය අවසාන රේඛාවට ළඟා වී අවසන්ය. එතනින් එහාට සොයා ගැනීමට හෝ පරිශීලනය කිරීමට දෙයක් නොමැත. ශක්ති අණුවක් හැර අනෙක් සෑම ශක්ති අණුවක්ම කුඩා කොටස්වලට කඩා අවසන්ය. මා මෙතනදී ශක්ති අණු සම්බන්ධයෙන් කතා කරන්නේ ඇයි? ත්‍රිමාන ජීවීන් වන ඔබ පරමාණුව සමග පොරබදින විට ඉහළ මානවල ජීවීන් ගනුදනු කරනුයේ ශක්ති අණු සමගයි. මන්දයත් ඔවුන් භෞතික ශරීරයක් නොමැති ශක්ති අණුවලින් නිර්මාණය වූ ක්වොන්ටම් ජීවීන් වන බැවිනි. මුළු විශ්වයේම පාලනය කරනු ලබන්නේ ඔවුන් විසිනි. ත්‍රිමාන ජීවීන් විශ්වයේ අනස්සක පැතිරුවේ වසර බිලියන ගණනාවකට පෙරයි. වර්තමානයේ ඔබ වැනි මානවීන් ඉහළමානයේ ජීවීන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා වගාවක් වශයෙන් පවත්වාගෙන යනු ලබයි. අතීත මානවයා
කිසිදා වයසට පත් නොවෙන, කිසිදා රෝගීන් නොවෙන, කිසිදා මිය නොයන මෙවැනි ඉහළමානයක ජීවියෙක් නිර්මාණය කළේ කෙසේද? ඔවුන් පළමුව විද්‍යාගාර තුළ භෞතික ශරීරයෙන් ඇස්ට්‍රල් බොඩි එක වෙන්කර ගැනීමට සමත්වනු ලබනවා. ඊට පසුව පරීක්ෂණ මගින් විද්‍යාගාර තුළ එය වැඩදියුණු කරනු ලබනවා. එමෙන්ම එයට අවශ්‍ය කරන ශක්ති සැපයුම නොකඩවා ලබා ගැනීම පිණිස බීජ ශිෂ්ඨාචාර නිර්මාණය කරනු ලබනවා. ඒ අනුව භෞතික ශරීරයක් නොමැති බැවින් ලෙඩවීම, මහලුවීම, මිය යන ඔවුන් මුහුණදුන් මූලික ප්‍රශ්නවලට විසඳුම් සොයාගනු ලබනවා. ඊළඟට අපි බලමු කාලය හා අවකාශය ඔවුන් ජයගත් විදිහ. ත්‍රිමාන ජීවීන්ට වර්තමානය, අනාගතය සහ අතීතය යනුවෙන් කාල 3ක් ග්‍රහවස්තුවල පිහිටීම මත ගණනය වූවාට සිව්වන මානයෙන් එහාට කාලය යනු ශක්තියකි. අවකාශ දුරද ගැටගැසී ඇත්තේ එම ශක්තියෙන් බැවින් ඔවුන් කළේ ඔවුන්ගේ ශරීරයත් කාල අවකාශයේ ශක්තියට සමාන හා අනුගත වන අයුරින් නිර්මාණය කිරීමයි. එනිසා කාලය, අවකාශය, ඉහළ මානවල ජීවීන් එකම ශක්ති පදාර්ථයක් ඇසුරින් නිර්මාණය වී ඇත. අපි දැන් බලමු මොවුන් අධික සූර්ය තාපයට හා පාෂාණමය ග්‍රහලෝක මගින් ඇතිකරනු ලබන ගුරුත්වයට මුහුණ දුන් ආකාරය. ඒ සඳහා මොවුන් සූර්යාගෙන් බොහෝ දුරට වායුමය ග්‍රහලෝක තම වාසය සඳහා තෝරාගන්නා ලදී. ඔවුන් එම වායුමය ග්‍රහලෝකවල වාසයට සුදුසු පරිදි තම ශරීරයේ ස්කන්ධය මයික්‍රෝ මිලිග්‍රෑම් මට්ටමට පත් කරගෙන ඇත. ඒ අනුව මේ ශිෂ්ඨාචාරයේ සියලු ඉදිකිරීම් හා සියලු ජීවීන්ගේ ස්කන්ධය 0 මට්ටමක පවතී. මා ඊළඟට මොවුන්ගේ දුටු සුවිශේෂීම ලක්ෂණය වනුයේ ඔවුන්ගේ ශරීර නඩත්තුවට ආහාර, ජලය අවශ්‍ය නොවීමයි. ශක්ති අණුවලින් නිර්මාණය වී ඇති එම ශරීරයන්ට අවශ්‍ය කරන ශක්තිය ඔවුන්ගේ වස්ත්‍රය මගින් සපයනු ලබයි. එය අපේ වාහනවලට අවශ්‍ය කරන ශක්තිය බැටරි නැතිනම් එන්ජිම මගින් ලබා දෙනවා මෙනි. ඊළඟට ඔවුන් ප්‍රාථමික අවධියේදී මුහුණදුන් ගැටලුවක් වූ ශරීරයේ පැවැත්මට අවශ්‍ය පිරිසිදු වාතය සොයා ගැනීමට විසඳුමක් වශයෙන් ක්වොන්ටම් ජීවීන් බවට පත්වීමේදී ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වාතය උරාබීම වෙනුවට වාතය අවශ්‍ය නොවන අයුරින් පරිවර්තනය වනු ලැබීය. ඒ අනුව ඔවුන්ට නාසයක් ඇතත් වාතය උරාබොන්නේ නැහැ. ඒ අනුව ඔවුන් කෘතිම ජීවීන් පිරිසකි. දෙවියන් විසින් නිර්මාණය කලායයි කියන සංකල්පය බිඳවැටි. දෙවියන් නැත්නම් පස්වන බානේ ජීවීන් නිර්මාණය කර ඇත්තේ මීට වසර මිලියන ගණනකට පෙර ජීවත් වූ මානවයන් විසිනි. නමුත් වර්තමාන මානවීන් වන අපි නිර්මාණය කර ඇත්තේ එම පස්වන මානේ ජීවීන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙනි. දැන් මම ඔබට පස්වන මානේ ජීවියෙකුගේ ඡායාරූප කිහිපයක් ඉදිරිපත් කරනු ලබනවා. නමුත් මෙම ඡායාරූප මගින් ඔවුන්ගේ නියම ස්වරූපය පෙන්වා දීමට මම සමත් වන්නේ නැහැ. මෙය ආසන්න වශයෙන් උත්සාහ කිරීමක් පමණයි. මොකද එම ජීවීන්ගේ ස්වරූපය එතරම් සංකීර්ණයි. එම නිසා ඡායාරූපවලට අමතරව හැකි අයුරින් විස්තර කරන්නම්. අපි දෙවියන් වශයෙන් හැඳින් වූයේ පස්වන බානේ මෙම ජීවීන්වයි. ඔවුන් මෙන්ම අපිද මානව භව චක්‍රයෙහි කොටස්කරුවන්. ඔවුන් මේ චක්‍රයේ ඉහළ ස්ථානයක රැඳී සිටින අතර අප සිටිනුයේ පහළ ස්ථානයකයි. මොවුන් අපට වඩා විශාල වර්ණ සම්පන්න දේහයන්ට හිමිකම් කියනු ලබයි. දේහය විශාල වන අයුරින් නිර්මාණය කර ඇත්තේ දේහය විශාල වන තරමට අත්විඳින අධිසැහැල්ලුතාවය අධික වන බැවිනි.
මෙතනින් එහාට මානයන් බිහිවනුයේ මානව ආත්මයේ ස්කන්ධය බෙදීම නිර්මාණය කරනු ලබන ජීවයාගේ ශරීරයේ නියත වර්ග ඵලයෙන්. මෙහිදී අඩුස්කන්ධ සහිත මානව ආත්ම 6-7-8 මානයන්ට ලඝු කරනු ලබයි. එහිදී ඔවුන් අත්විඳින සැහැල්ලුතාවය මානයෙන් මානයට වෙනස් වන අතර ඔවුන්ගේ ශරීරවල වර්ණයද වෙනස් වේ. මා සමග එක්ව කටයුතු කරන ජීවීන් දඹරන් පැහැති. මම ඔවුන්ව සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා. මෙහිදී මා දැක තියෙනවා අපේ වස්ත්‍ර මෙන්නොව ඔවුන්ගේ වස්ත්‍ර ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටු කරන බව. එම වස්ත්‍ර ඔවුන්ගේ ශරීරයෙන් කොටසක් මෙනි. එම වස්ත්‍ර අඟල් 2ක් පමණ දිග අඟලක් පමණ පළල ඍජුකෝණාශ්‍රාකාර දඹරන් පැහැති කොටුවලින් සමන්විතයි. පේලි අයුරින් කොටු අතර සෙන්ටිමීටරයක් පමණ හිඩසක් ලෙසින් සමාන්තරව හරි අපූරුවට නිර්මාණය කරලා තිබෙනවා. මෙම කොටු එකක් පසුපස එකක් ලෙසින් වේගයෙන් මේ අත චලනය වෙමින් සලුව තුළින් සුලියක් නිර්මාණය කරනු ලබනවා. එම සුලිය සලුව තුළ මේ අත ගමන් කරනවා. මෙම සලුව ඉතා වර්ණ සම්පන්නයි. කොතරම් වර්ණ සම්පන්න වුවත් එම ආලෝකය පිටතට නොව ඇතුළට ගමන් කරනු ලබයි. එම නිසා එම ජීවීන් දෙස බලා සිටීම අපහසු නොවේ. එය ඔවුන්ගේ තාක්ෂණයේ සුවිශේෂී අවස්ථාවකි. මෙම වැඩසටහන නරඹන ඔබ ඉතා වාසනාවන්ත පුද්ගලයෙකි. මන්ද පෘථුවියේ ඉපිද මියගිය ට්‍රිලියන ගණනක් මානවයින් මෙම ජීවියෙකු දැක නොමැත. එසේ වීමට හේතු වූයේ එම ශිෂ්ඨාචාරයන් විවිධ නියමයන්ට යටත්ව නිර්මාණය කර ඇති බැවිනි. එහි වාසය කරන කිසිදු ජීවියෙකු එම නිර්ණායකයන් කඩා දමන්නේ නැත. තම බීජ ශිෂ්ඨාචාර සමග ගනුදෙනු කිරීමේදී ඔවුන් තනිතනිව කටයුතු නොකරන අතර සාමූහිකව කටයුතු කරයි. එම නිසා එම ශිෂ්ඨාචාර සමාජවාදී කඳවුරු වශයෙන් හැඳින් වූවාටද වරදක් නැත. එමෙන්ම එම ශිෂ්ඨාචාර ඔවුන් රහසිගතව පවත්වාගෙන යනු ලබයි. නමුත් යම් යම් කාලවල තම බීජ ශිෂ්ඨාචාරවල මානවයින්ට ඔවුන්ගේ දැනුම පස්වන මානයේ මානවයෙකු මගින් දැනුම ලබා දෙනු ලබයි. අද මෙම වැඩසටහනෙන් පස්වන මානයේ ජීවීන් පිළිබඳව යම් හැඳින්වීමක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඊළඟ වැඩසටහනෙන් මම ඔබව ඔවුන්ගේ ලෝකයට රැගෙන යන්නම්.